හායි යාළුවනේ. ඔන්න ඉතින් අද අපි යන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයිති ලග්ගල කිරි අම්මා උල්පතට. ඉතින් අපි මෙහෙ යන්න තීරණය කරේ බයික් එකේ. මොකද බයික් එකේ යන එක ඇත්තටම ලේසි. ඒ පාරවල් ගොඩාක් වංගු වගේ තියෙන පාරවල් නිසා. පරිසරය දෙපැත්තත් හරිම ලස්සනයි. ඉතින් ඔන්න අපි දැන් එතනට ආවා. මෙතන වාහන දාන්න වෙනම තැනක් හදලා තියෙනවා. ඉතින් එතන අපි අපේ බයික් එකත් පාක් කරලා ඊට පස්සේ අපි මේ වාහනේ දාලා පොඩි චුටි ඇලක් යනවා පොඩි බන්ට් එකක් උඩින්. ඊට පස්සේ ඉතින් ඔහොම ආපුවාම මම ඒ වල වීඩියෝ ගත්තේ නැහැ. මොකද පරිසරය විඳින්න ඕන නිසා මම ඉතින් ඔහොම ආවා. මේ එතන පොඩි කඩයක් තියෙනවා. මල් තෙල් හඳුන් කුරු පහන් ඒවා අපිට ඉතාලම සාධාරණ මිලකට දෙන්නේ. ඒ කඩේ විතර තිබ්බා කියලා නෑ. යාලා ඉතාලම සාධාරණ මිලකට අපි සාමාන්‍ය කඩේක ගන්නටම තමයි දෙන්නේ. ඒවා අපිට එතනින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහට යද්දී දැක් ගන්න පුළුවන් අපිට බුලත් කාසි ඕනි වෙනවා. ඉතින් අපි දන්නේ නැති නිසා මම මේ ගෙදරින් බුලතුයි කාසිය අරගෙන ආවා. ඒවත් අපිට ගෙදරින් නම් ඕනි වෙන්නේ නැහැ. ඒ කඩෙන් අපිට ඒවත් ගන්න පුළුවන්. කහ වතුරත් එහෙම තියෙනවා. ඊට පස්සේ අපි ඉතින් පයින් ඔහොම ඉස්සරහට යනවා. පොඩි නිකන් චුට්ටි කැලයක් වගේ තියෙන උනට කැලයක්වට එහෙම නැහැ. ඒ කියන්නේ නිකන් හරිම ලස්සනයි නිස්කලංක පරිසරයක්. ඉතින් මෙන්න මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ අපි ඉතින් ওই ටිකේ ඔහොම ඉස්සරහට ගියා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ අස්වැන්නල කාලවලදී ඒ වගේම ඉතාම වැදගත් උත්සවවලදී අපේ දැන් කිරියම්මා උල්පතට මිනිස්සු ගිහිල්ලා එයාලා දියදෝතක් රැගෙන යනවලු. ඒ වගේම එකෙක් පුද පූජා පවත්වන්නේ මෙතෙන් කට්ටිය යනවා. ඒ වගේම තමයි මෙතන ගොඩාක් ඇවිල්ලා හිටියා මේ ප්‍රෙග්නන්ට් අම්මලා. ඒ කියන්නේ බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා ඇවිල්ලා හිටියා. එයාලා එතන පුද පූජා පවත්වනවා. මොකද මෙතන මේ කිරියම්මා මේ කවුද පත්තිනි දෙවියන් තමයි මෙතන ඉන්නවා කියලා මේ කියන්නේ. ඉතින් ඇත්තට මෙතන ඒ දේව රූප එහෙම ගොඩාක් දකින්න පුළුවන්. ඔන්න දැන් ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ කිරියම්මා උල්පතට බලන්න මං අර කිව්වා වගේම දේව රූප තියෙනවා. ඒ වගේම කොටුවක් වගේ තියෙන්නේ ඒ තමයි මේ උල්පත. මේ උල්පත කවදා දැන් වසර ගාණක් මේ විදිහටම පැවතිලා තියෙනවලු. හිඳිලා ගිහිල්ලා නැල්ලු. ඔය ඔයාලට පේනවා වීඩියෝ එකේ මේ අර බුබුලු දානවා වගේ. ඉතින් මේ උල්පතට අපි දැන් මේකේ තියෙන වැදගත්කම තමයි මේ මිනිස්සු පුරුදුලා ඉන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන ගිහිල්ලා බුලත් කොලයක් උඩ කාසියක් තියලා ඒක කහ වතුරෙන් හිම හොදලා ගන්න ඕනි. ඉතින් ඒ කාසිය මෙන්න මේ උල්පතෙන් හිමීට උල්පතට අපි තියන්න ඕනි. එතකොට කාසියයි බුලත් කොලෙයි මේ බලන්නකො මේ වීඩියෝ එකේ තියෙනවා. කාසිය මේ බුලත් කොලේ උඩින් කාසියක් තියලා අර උල්පතේට හිමීට තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ හිතපු ප්‍රාර්ථනාව හරියටම හරියනවා නම් මේ කාසියයි බුලත් කොලේ උල්පත ඇතුළට ඇදලා ගන්නවා. හැබැයි එතකොට කාසියයි බුලත් කොලේ ඇත්තටම කිව්වොත් නොපෙනීම ගියොත් තමයි මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා මිනිස්සු ජනප්‍රවාදවල ඉතින් විශ්වාස කරන්නේ. දැන් මේ වීඩියෝ එකේ වැදුන විදිහට ඒක අපිට පේනුණා බිමට වැටුණා. එහෙම නෙමෙයි. මේක එකපාරම වේගෙන් ඇදලා ගන්නවා. ඉතින් අන්න ඒක නිසා ගොඩක් මිනිස්සු මෙතෙන්ට යනවා. මේ බබාලා හම්බෙන අම්මලා කියලා විතරක් නෙමෙයි ඉගෙන ගන්න ඕනි ළමයි. ඒ කියන්නේ එයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නේ වර්මීමට හැම දෙයකටම මේ කිරියම්මා උල්පතට යනවා. ඇත්තට මෙතන ගොඩාක් නිස්කලංක පරිසරයක් තියෙන්නේ. තව අපි ගියාට අපිට තව පාරක් යන්න තන හිතෙනවා. ඉතින් හැබැයි මට මෙතන තියෙන එක ප්‍රශ්නයක් තමයි අපි දැන් මෙහෙම බුලත් දානවනේ මෙන්න මේ ලස්සන තියෙන උල්පතට කාසි දානවා. ඒවට කාලයක් යද්දී එතන වැහිලා යයිද කියන ප්‍රශ්නේ මට ඒ වෙලාවෙත් ආවා. මොකද මමත් හැබැයි එතන ගියාට මමත් ඒ දේ කරා. බුලත් කොලයක් උඩ කාසියක් තියලා දැම්මා. හැබැයි මට අර ප්‍රශ්නේ විතරක් ඉතුරු වුණා. මොකද අපේ මේ උල්පතට වෙන්නේ කියලා.